හරි ළමයි එතකොට ඔයාලා දැන් මේ සම්බන්ධ වෙන්නේ එක දිගට කර්මාන්ත වැටෙන වීඩියෝ සීරීස් එකේ ඊළඟ වීඩියෝත් එක්ක. එතකොට මේකෙදි අපි කතා කරමු සම්පූර්ණයෙන්ම සෝඩියම් කාබනේට් නිෂ්පාදනය කියන එක. එතකොට ඉන් ඩීටේල් හැමදේම ලස්සනට තේරුම් ගමු. ඔයා ඔයාගේ ෂෝට් නෝට් එක හදාගෙන යන වීඩියෝ එකත් එක්කම හැම වෙලෙම කියනා වගේ නෝට් එක ගෲප් එකේ තියෙනවා. එතකොට ආට එකෙන් බලන්න හදා ගන්නත් පුළුවන්. හරිනේ. එහෙනම් මේකෙදි ප්‍රයෝජනෙ ගන්න විදිහට ඔයාට කරන්න තියෙන ඇත්තටම ෆිසික්ස් ඉවර වෙලාවට පස්සේ ඔයාට කර්මාන්තරික ආයෙ මතක් කරගන්න නම් පටපට ගාලා වීඩියෝ ටික බලන්න යන්නේ විනාඩි 10 15 වීඩියෝනේ තියෙන්නේ. ඒතර ආට ඉක්මනට බලලා අපව මතක් කරගන්න පුළුවන් සියලුම දේවල් ටික. හරිනේ. එහෙනම් වැඩේට බහිමු. අපි පටන් ගමු සෝඩියම් කාබනේට් නිෂ්පාදනය කියන එක. හරිද? ළමයි මේ සෝඩියම් කාබනේට් නිෂ්පාදනය කියන එක කරන්න පාවිච්චි කරන නමට අපි කියනවා සෝල්වේ ක්‍රමය කියලා. හරිද? සෝඩියම් කාබනේට් නිෂ්පාදනය කරන ක්‍රමයට අපි කියනවා සෝල්වේ ක්‍රමය කියලා. සෝල්වේ නැත්නම් සෝල්වේ කියලාත් කියනවා. හරිද? සෝල්වේ ක්‍රමය. තව එහෙම නැත්නම් මේකට කියනවා ඇමෝනියා සෝඩා ක්‍රමය කියලාත් අපි කියනවා. හරිද? ඇමෝනියා සෝඩා ක්‍රමය කියලාත් අපි කියනවා. ඕක තමයි ඕකේ නම් දෙක වෙන්නේ. මෙහෙමයි. වැඩේට බහිනකොට අපි ඔක්කොටම කලින් හැම වෙලේම බලන්න එපා එක එක කර්මාන්ත වලට ඕනි කරන අමුද්‍රව්‍යයන් මොනවද කියලා. මේකට අපිට අමුද්‍රව්‍ය විදිහට ඕනි වෙනවා. හරිද? අමුද්‍රව්‍ය විදිහට ඕනි වෙනවා. පළවෙනි තමයි බ්‍රයින් ඕනි වෙනවා. හරිද? බ්‍රයින් ද්‍රාවණයක් ඕනි වෙනවා. දැන් මතක් කරමු බ්‍රයින් ද්‍රාවණය කියන එක ගත්තම බ්‍රයින් කියලායි බිටර්න් කියලා දෙකක් තියෙනවනේ. කලිනුත් මම කිව්වා බ්‍රයින් කියලා කියන්නේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය කියලා හිතාගත්තත් පාඩුවක් නැහැ. ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් වැඩිපුර තියෙන මුහුදු ජලයට අපි කියනවා බ්‍රයින් කියලා. ඕක ඔය තටාක වලට දාලා සෝඩියම් ක්ලෝරයිඩ් ටික තැම්පත් වෙන්න ඉඩ හැරලා ඉතිරි වෙන ද්‍රාවණය තියෙනවනේ. එහෙම නැත්නම් මැග්නීසියම් බහුල ද්‍රාවණයට අපි කියනවා බිටර්න් කියලා අපි කියනවා. හරිද? සෝඩියම් ක්ලෝරයිඩ් වැඩිපුර තියෙන එකට අපි කියනවා බ්‍රයින් කියලා. ඒක තැම්පත් වුණාට පස්සේ හච්චිමක් ගියා කියපන්කෝ. හරිද? ලැබෙන ඉතිරි ද්‍රාවණයට අපි කියනවා බිටර්න් කියලා අපි කියනවා. ඔන්න කතන්දරේ. එතකොට මේ බ්‍රයින් කියන එකේ අදහස සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ්. එහෙම නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් වැඩිපුර තියෙන ලුණු ජලය කියන එක. ඊට අමතරව අපිට ඕනි කැල්සියම් කාබනේට්. හරිද? හුණු ගල් ඕනි. එහෙම නැත්නම් අපි කෙලින්ම කියනවා කැල්සියම් ඔක්සයිඩ් උනත් ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. මෙහෙමයි. කොහොමත් කැල්සියම් ඔක්සයිඩ් ලබා ගන්න තමයි කැල්සියම් කාබනේටයි පාවිච්චි කරන්නේ නැත්ත කතාව. ඊටස් මොකද ඉන්නේ? ඉතින් ඇමෝනියා සෝඩා කොම නමේමත් තේරෙනවනේ අප්පා ඇමෝනියා ඕනි කියලා. ওই ටික තමයි ළමයි අපිට මේකේ අමුද්‍රව්‍ය විදිහට තියෙන්නේ. හරිද? කොල්ලෝ පියවර වශයෙන් ගත්තොත් මේ ක්‍රමයේ පියවර 4ක් තියෙනවා. හරිද? ක්‍රමයේ පියවර 4ක් තියෙනවා. පළවෙනි පියවරට අපි කියනවා මේක ඇමෝනීකරණය කියලා. හරිද? ඇමෝනීකරණය කියලා අපි කියනවා. හැමින් සැරේ බලමු. හරිද? දෙවෙනි පියවරට අපි කියනවා කාබොනීකරණය කියලා. කාබොනීකරණය කියලා අපි කියනවා. කාබොනීකරණය. තුන්වෙනි පියවරට අපි කියනවා සෝඩියම් බයිකාබනේට් වෙන් කිරීම. හරිද? සෝඩියම් බයිකාබනේට් වෙන් කිරීම. හතරවෙනි පියවර සෝඩියම් කාබනේට් නිපදවීම. හරිද? සෝඩියම් කාබනේට් නිපදවීම කියලා අපි කියනවා. ඔන්න කතන්දරේ. ওই ටික තමයි පියවර. ඇත්තටම මේ කියන කතාව ළමයි එක දිගට යන process එකක්. හරිද? එක දිගට යන process එකක්. එතකොට මේක නිකන් අපිට එක chart එකකින් මේ සම්පූර්ණ scene එකම පැහැදිලි කරන්න පුළුවන්. ඒ එක එක පියවරේදී වෙන ප්‍රතික්‍රියා මම ඒක අස්සෙම ලියන්නම් සහ වැදගත් කරුණු ඒක ඇතුළේදී මම කියන්න. එතකොට මරුවට මේ scene එක තේරෙනවා. මෙහෙමයි. පියවර හතරම අපිට එකට ගන්න පුළුවන්. එක chart එකකට ගන්න පුළුවන්. ඉස්සෙල්ලම අපිට තියෙනවා ඉතින් මුහුද තියෙනවනේ. හරිද? ඔය මුහුද කියන එක තියෙනවා. එතකොට එහෙනම් අපිට මේ කර්මාන්ත ශාලාවක ඔයා ලොකු වෙලා කවදාරි ගහන්න ඉන්නව නම් ඔයාට තේරුම් ගන්න ඕනේ මේක අනිවාර්යෙන් මූද ආසන්නයේ. හරිද? ඒ කියන්නේ වෙරළබඩ පැත්තක ගහගෙන තරමට ලේසි. මොකද මූදු වතුර ඕනේ, බ්‍රයින් ඕනේනේ. එතකොට ආ නිකන් නුවර වගේ මේකක් ගහන්න හදලා හරියන්නේ නැහැ. ඉතින් තේරුමක් නැහැ බං. හරිද? ඒක පට්ට මෝඩ වැඩ. එතකොට මූදක් අයින් ඉඳන් ඔයා මේකේ දෙන සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණේ එහෙම නැත්නම් බ්‍රයින් කියන එක ඔයා ටැංකි වලට දාගන්නවා. හරිද? ටැංකි වලට දාගන්නවා. අපි දන්නවා කොහොමත් මේ කියන බ්‍රයින් වල වදකාර අයන සෙට් එකක් ඉන්නවනේ. එකක් තමයි මැග්නීසියම්. අපිට ඕනේ නැහැ. ආයෙ තියෙනවා කැල්සියම්. ආයෙ මොනවද තියෙන්නේ? සල්ෆේට් තියෙනවා. මේ කට්ටිය අපි අයින් කරගන්න ඕනේ. හරිද? මෙයාලා අයින් කරගන්න විදි මතක් කරන්න. මැග්නීසියම් කියන එක අපි කලින් අයින් කරගන්නවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විදිහට. කැල්සියම් නම් අයින් කරගන්නවා කැල්සියම් කාබනේට් විදිහට. සල්ෆේට් නම් ඉවත් කරගන්නවා බේරියම් සල්ෆේට් විදිහට. ඒ වගේ මොකද වෙන්නේ? මේ සෙට් එක අපි අයින් කරගන්නවා. එතකොට මම මේන් ක්‍රියාවට යන්න කලින් මෙතන තියෙන එකට කියන්න පුළුවන් බ්‍රයින් පිරිසිදු කර ගැනීම කියලා. හරිද? බ්‍රයින් පිරිසිදු කර ගැනීම කියලා. පිරිසිදු කර ගැනීම. මොකද පිරිසිදු කරගන්න ඕනි වෙන්නේ. හරිද? පිරිසිදු කරන්න ඕනි වෙන්නේ මෙන්න මේ ආයන තුන ඉවත් කරගන්න එකට. හරිද? මේ ආයන තුන ඉවත් කරගන්න එකට.
මෙන්න මෙතනින් දැන් අපි මොකද වෙන්නේ ළමයි මේ පිරිසිදු කරගත්ත බ්‍රයින් හරිද පිරිසිදු කරගත්ත බ්‍රයින් අපි නිකන් බටයක් දාලා අටලුවක් කියලා එකට යවනවා හරිද අටලුවක් කියලා එකට යවනවා ඔයා නිකන් හිතන්නකො නිකන් හිතපන්කො නිකන් අර ඔයාලා දැකලා දිනවද මේ මොනවද ඒකට කියන්නේ සෝනා කියලා කියන්නේ අර හෙන පොෂුන් ගිහිල්ලා ජිම් එකේ ඉඳලා ඊට පස්සේ ගිහලා ඇඟ රත් කරගන්න යන්නේ අර ඒ වගේ නිකන් කුටීරියක් වගේ මවා ගන්නකො එතකොට මේක ඇතුළට ඔය තියෙන සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ටික එවනවා හරිද සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් නැත්තම් බ්‍රයින් ටික මේකට එවනවා මේක සමහර වෙලාවට හදන රිසෝස් බුක් එකේ කියන්නේ මේක අර සවිවර මැටි ලේයර්ස් මේක හරහා හයි කරනවා කියලා හරිද සවිකරණේ බා සවිවර මැටි ලේයර්ස් මේක හරහා හයි කරනවා කියලා කියනවා එතකොට මොකද වෙන්නේ මේ පැත්තෙන් එන ධාරාව මොනවද කියන්නේ මේ පැත්තෙන් එන ප්‍රවාහය මේක දිගේ වැටෙනකොට තනින් බින්දු බින්දු වශයෙන් වැටෙන්නේ එකපාර හෝස් ගාලා වැටෙනව නෙවෙයිනේ මේක දිගේ බින්දු මේක හරහා තමයි වැටෙන්නේ එතකොට මේක හරහා උඩින් සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් වැටෙනකොට මේකේ සෝඩියම් ක්ලෝරයිඩ් අමතර මූදු වතුර කියන්නේ අනිවාර්යයෙන් වතුරක් තියෙන්න එපේ හරිද එතකොට මොකද වෙන්නේ යටින් ඔයා ඇමෝනියා පොම්ප කරනවා හරිද යටින් කරන්නේ ඔයා ඇමෝනියා පොම්ප කරනවා හරිද යටින් ඔයා ඇමෝනියා පොම්ප කරනවා මේ මෙහින් එවනවා බං ඇමෝනියා හරිද කහ පාටින් මං ඉඳලා තියෙන එතකොට ඇමෝනියා ටික එතකොට මේ උඩින් වැටෙන සෝඩියම් ක්ලෝරයිඩ් නැත්තම් බ්‍රයින් ද්‍රාව නැත්තම් මූදු වතුර ටික පල්ලෙහාට වැටෙන්නේ ඇමෝනියා හරහා තමයි පල්ලෙහාට වැටෙන්නේ එතකොට හොඳට මේ දෙක කලවම් වෙනවා නැත්තම් ඔයා හිතන්නකෝ මේක මේ තියෙන ද්‍රාවණයේ පල්ලෙහාට වෙලා සයිඩ් එකකින් බටයක් වගේ ගහලා ඇමෝනියා වද්දන්නත් පුළුවන් නේ. නමුත් එතකොට මේකේ ද්‍රාවණයේ පුරා තියෙන හැම ද්‍රාවණ බිඳුවක් එකම ඇමෝනියා ගැටෙන්නේ නැහැ. මේ විදිහට මේ සවිවර මැටිස්තර හරහා මෙහෙම වැටෙනකොට බිඳු වැටෙනවා. එයාලා වැටෙන්නේ ඇමෝනියා හරහා වැටෙන නිසා මොකද වෙන්නේ? හැම බිඳුවක්ම වෙනම ඇමෝනියාත් එක්ක ගැටෙනවා. එතකොට මොකද වෙන්නේ කාර්යක්ෂම මේ ඇමෝනියා මේ තියෙන සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් නැත්නම් බ්‍රයින් ද්‍රාවණයත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. හොඳට ප්‍රතික්‍රියා වෙනවා. ඕන් ඔය මූල ධර්මයට අපි කියනවා ප්‍රවාහ දෙක යවන්නේ ප්‍රතිවිරුද්ධ දිහාවලට. ඒ නිසා මේකට අපි කියනවා ප්‍රතිප්‍රවාහ මූල ධර්මය කියලා. හරිද? ප්‍රතිප්‍රවාහ මූල ධර්මය කියලා අපි කියනවා. එහෙනම් ප්‍රතිප්‍රවාහ මූල ධර්මයක් පාවිච්චි කරන්නේ ඇයි කියලා ඇහුවොත් ඒකට උත්තරේ තමයි මේ විදිහට බිඳු උඩ ඉඳන් පහළට එනකොට ඇමෝනියා යට ඉඳන් උඩට එනකොට සෑම බිඳුවක්ම උඩින් වැටෙන බ්‍රයින් බිඳුවක් සෑම බිඳුවක්ම යටින් එන ඇමෝනියා එක්ක ගැටෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? කාර්යක්ෂමව ඇමෝනියා සහ බ්‍රයින් ද්‍රාවණයේ ප්‍රතික්‍රියා කරනවා. එහෙම නැත්නම් ඇමෝනියා වල මේ බ්‍රයින් ද්‍රාවණය ගිලෙනවා වගේ අදහසක් ගන්නටත් පුළුවන්. කොල්ල මෙතන වෙන්නේ එකම දේ මේ යටින් එන ඇමෝනියා මූදු ජලයේ තියෙන වතුරත් එක්ක ප්‍රතික්‍රියා වෙලා මෙයා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන දුබල භස්මය හදා ගන්නවා. භාෂ්මික ද්‍රාවණය හදා ගන්නවා. ඕක තමයි ඕකෙදි වෙන්නේ. ඇයි කියලා අපි තව චුට්ටකින් බලමු. එමෙහිට තේරෙනවා. හරිද? දැන් ඔන්න අපි දැන් මෙතනින් බටයක් ගහලා එළියට ගන්නවා. හරිද? මෙතනින් බටයක් ගහලා එළියට ගන්නවා. කොල්ලෝන් හොම් බටයක් ගහලා එළියට ගන්නවා. මේ එළියට ගන්නකොට මොකද වෙන්නේ? මේ පැත්තෙන් එන්නේ නිකම් බ්‍රයින් නෙමේ ඇමෝනියා වලින් සන්තෘප්ත බ්‍රයින් ද්‍රාවණයක් එන්නේ. අපි ඕකට කියනවා ඇමෝනීකෘත බ්‍රයින් ද්‍රාවණයක් කියලා. ඇමෝනීකෘත බ්‍රයින් ද්‍රාවණයක් කියලා අපි කියනවා. හරිද? එහෙම නැත්නම් ඇමෝනියා වලින් සන්තෘප්ත බ්‍රයින් ද්‍රාවණයක් කියලා අපි කියනවා. ඒකත් අර කලින් වගේම මේ සවිවර මැටිස්තර හරහා. හරිද? සවිවර මැටිස්තර හරහා ඕන් හොම් වැටෙන්න සලස්සන. වැටෙනකොට මේ පාර යටින් එවන්නේ. හරිද? මේ පාර යටින් එවන්නේ ළමයි සෝඩියම් කමනාද කාබන් ඩයොක්සයිඩ් තමයි උඩහට එවන්නේ. හරිද? කාබන් ඩයොක්සයිඩ් උඩහට එවන්නේ. දැන් මොකද වෙන්නේ? උඩින් ආපු ඇමෝනීකෘත බ්‍රයින් ටික මේක හරහා යනවා. හරිද? මේවා හරහා කලින් වගේ බිඳු හැමතැනින් වැටෙනවා. ඒක වැටෙන්නේ දැන් කාබන් ඩයොක්සයිඩ් හරහා. කලින් සීන් එකම තමයි. හරිද? එතකොට මෙතනින් මේ ඇමෝනීකෘත බ්‍රයින් හැම බිඳුවක්ම පහළට වැටෙද්දි මෙතන කාබන් ඩයොක්සයිඩ් වල ගැටෙනවා. එතකොට මොකද වෙන්නේ ළමයි? මෙතන පාවිච්චිලා තියෙන්නේ ප්‍රතිප්‍රවාහ මූලධර්මය. කොල්ලෝ මෙතනදී අර ඇමෝනියා වද්දපු නිසා අපි මේකට කියන නම තමයි ඇමෝනීකරණය. ඇමෝනීකරණය ඒ කියන නම තුනනේ ඇමෝනීකරණය. මේ එන ද්‍රාවණයට CO2 වද්දන නිසා අපි මේකට කියනවා කාබොනීකරණය කියලා අපි කියනවා. හරිද? කාබොනීකරණය කියලා අපි කියනවා. කාබොනීකරණය කියලා අපි කියනවා.
මාර ලස්සන සීන් එකක් වෙනවා. හරිද? ඔතනදී මොකද වෙන්නේ ළමයි? මේ විදිහට මේ උඩින් එන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනීකృత බ්‍රයින් ද්‍රාවණයට CO2 වැදෙනවා කියලා කියන්නේ දැන් මේකේ ඉන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් නේ වැඩි හරියක් ඉන්නේ. මෙන්න මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ළමයි. හරිද? මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් යටින් එන CO2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙයා බෂ්පයක් මෙයා අම්ලයක් නේ. මෙයාගෙන් හැදෙනවා ළමයි ඇමෝනියම් බයිකාබනේට් එක හැදෙනවා. හරිද? බයිකාබනේට් එක හැදෙනවා. දැන් මේක අයනික ලවණයක්. හරිද? එයා ලවණයක් නේ. එහෙනම් හැදෙන ඇමෝනියම් බයිකාබනේට් මොකද වෙන්නේ? මෙතනින් තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් එක්ක ප්‍රතික්‍රියා වෙලා. හරිද? ඇත්තට මෙයත් අයනිකයි මෙයත් අයනිකයි. අයන මාරුන ප්‍රතික්‍රියාවක් ද්විත්ව ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියාවක් වෙන්නේ. හම්බෙනවා මොනවාද? සෝඩියම් බයිකාබනේට් කියන එක හම්බෙනවා. ආය මේ කියන කට්ටියගෙන් ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන එක හැදෙනවා. ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන එක හැදෙනවා. දැන් ඔයා මේ විදිහට ඇමෝනීකృత බ්‍රයින් උඩින් එවනවා යටින් CO2 යවනවා මේ හැම බිඳුවක් පාසාම මේ ප්‍රතික්‍රියාව වෙලා පහළ මොකද වෙන්නේ? සෝඩියම් කාබනේට් සාන්ද්‍රණය වැඩි වෙනවා. සෝඩියම් කාබනේට් සාන්ද්‍රණය වැඩි වෙලා කොල්ල මොකද වෙන්නේ? මේක එක තැනකදී අපි දන්නවනේ ඕනම දෙයක් සාන්ද්‍රණය වැඩි වෙදි තැම්පත් වෙන්න ගන්නවා කියලා KSP වල කියන්නේ මේකනේ බා. එතකොට මෙයාගේ සාන්ද්‍රණය වැඩි වෙලා එක තැනකදී මේක පතුලේ තැම්පත් වෙන්න පටන් ගන්නවා. හරිද? පතුලේ තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඇත්තටම කල්පනා කරන්න මේ පතුලේ තැම්පත් වෙන ටිකේ ඉන්නේ සෝඩියම් බයිකාබනේට් විතරද? කල්පනා කරන්න නැහැ. ප්‍රතික්‍රියා නොවිච්ච සෝඩියම් ක්ලෝරයිඩ් ඉන්නවා. ඇමෝනියම් ක්ලෝරයිඩ් ඉන්නවා. ආන් ඒ වගේ විවිධ ප්‍රභේද මේකේ තියෙනවා. එතකොට තව ප්‍රතික්‍රියා නොවිච්ච සෝඩියම් ක්ලෝරයිඩ් හැදුන ඇමෝනියම් ක්ලෝරයිඩ් ඔය වගේ වුන් ඉන්න. අපි කරන්නේ ඒතර තුන්වෙනි පියවරේදී මෙතනින් බටයක් ගහලා එළියට මේක අරගෙන මේක අපි ළමයි පෙරලා වෙන් කරලා ගන්නවා. මොකද මේක දැන් අවක්ෂේපයක්නේ. මේ අවක්ෂේපයක් නිසා මොකද වෙන්නේ? පෙරා වෙන් කරලා ගන්නවා. ඔන්න ඔය පෙරා වෙන් කරලා ගන්න සීන් එකට. හරිද? සෝඩියම් බයිකාබනේට් ටික පෙරා වෙන් කරලා ගන්නවා. මෙන්න මේ පෙරා වෙන් කරන සීන් තමයි අපි කිව්ව තුන්වෙනි පියවර සෝඩියම් බයිකාබනේට් වෙන් කිරීම කියලා. හරිද? සෝඩියම් බයිකාබනේට් වෙන් කිරීම කියලා අපි කියන්නේ ඔන්න ඔය නිසා. අපිට ඕනි දැන් මට කියන්නකෝ සෝඩියම් බයිකාබනේට්ද සෝඩියම් කාබනේට්ද? සෝඩියම් කාබනේට්. වෙන්නේ මොකද්ද? මේ හැදෙන සෝඩියම් බයිකාබනේට් එක ඔයා යවනවා තාප වියෝජන කුටීරයක් කරහා. හරිද? තාප වියෝජන කුටීරයක් කරහා. අපි නවන්නක් කියලා හිතමුකෝ. තාප වියෝජන කුටීරයක් කරහා යවනවා. කුටීර හරහා යනවා කියන්නේ කුටීරය දාලා රත් කරනවා ඇත්තටම. වෙන්නේ මොකද්ද කොල්ලෝ? අපි දන්නවා පළවෙනි කාණ්ඩයේ බයිකාබනේට. හරිද? පළවෙනි කාණ්ඩයේ බයිකාබනේට තාප වියෝජනය කරාම හැදෙන්නේ මොකද්ද? කාබනේටයයි CO2යි ජලයයි හම්බෙනවා. CO2 ජලය හම්බෙනවා. මෙන්න හැදුන අපිට ඕනි කරන බඩු. ඒ නිසා අපි ඔය පියවර නමක් දෙනවා සෝඩියම් කාබනේට් නිපදවන පියවර කියලා. ඔන්න ළමයි සොල්වේ ක්‍රමේ පියවර සෙට් එක. වෙන්නේ මොකද්ද කියන සෙට් එක. එතකොට මේවට අපි කියනවා පළමු අටලුව කියලා. හරිද? පළමු අටලුව කියලා අපි කියනවා. මේකට අපි කියනවා දෙවන අටලුව කියලා කියනවා. ඊට පස්සේ ඒ වගේම ප්‍රතික්‍රියා ටික ඔය ඉදිරියට ලියලා තියෙනවා. ඕක තමයි ළමයි සම්පූර්ණ සාරාංශයක් වශයෙන් ගත්තොත් එහෙම ඇමෝනියා සෝඩා ක්‍රමයේ. පට්ට ලස්සන තේරුණා. දැන් මේකේ අපි බලමු වැදගත් කරුණු ටික. හරිද? වැදගත් කරුණු ටික. කොල්ලෝ වැදගත් කරුණු වෙන්නේ මෙන්න මෙහෙම සීන් එකක්. මෙන්න මෙතන ඇමෝනියා ජලයේ දිය වෙන එකත් ඊට පස්සේ මොකද වෙන්නේ? මේ කියන එක නා CO2 ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන එකත් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සහ CO2 ප්‍රතික්‍රියා කරන එකත් මොකද වෙන්නේ? පට්ට තාපදායකයි. හරිද? ඒවා තාපදායකයි. තාපදායක ප්‍රතික්‍රියා වඩාත් කැමති අඩු උෂ්ණත්වවලටනේ. හරිද? වඩාත් කැමති අඩු උෂ්ණත්වවලටනේ. ඒ නිසා අපි පුළුවන් තරම් කරන්නේ මේ කුටීරවල උෂ්ණත්වය ටිකක් අඩු අගයක පවත්වා ගන්න එක. හරිද? කුටීරවල උෂ්ණත්වය ගොඩක් අඩු අගයක පවත්වා ගන්න එක. එතකොට වඩාත් කාර්යක්ෂම මේ ප්‍රතික්‍රියාව කරන්න පුළුවන්. ඔන්න පළවෙනි පොයින්ට් එක. දෙවෙනි පොයින්ට් එක කෙනෙක් අහන්න පුළුවන්. ඉතින් මුලින් ඇමෝනීකරණය කලින් කාබොනීකරණය කරන හරිනේ. එතකොට ඔයාලට කියන්න පුළුවන් මෙහෙමයි CO2 කියන කෙනා ආම්ලික ඔක්සයිඩයක්. ආම්ලික ඔක්සයිඩ් වතුරට දැම්මම අදාළ අම්ලය හම්බෙනවනේ. එතකොට H2CO3 හම්බෙනවනේ. මේක ඊට පස්සේ සෝඩියම් ක්ලෝරයිඩ් එක ප්‍රතික්‍රියා කළා සෝඩියම් කාබනේට් කෙලින්ම ගන්න පුළුවන්නේ කියලා අහන්න පුළුවන්. ඇත්ත. හැබැයි මෙහෙමයි. ඵලදාව අඩු වෙනවා. මොකද ඒකට හේතුව ළමයි CO2 කියලා කියන නිර්ද්‍රවීය වායුවක්නේ. එතකොට නිර්ද්‍රවීය වුන් ද්‍රවීය ද්‍රාවකවල දිය වෙන්නේ අල්ප වශයෙන්. එතකොට අපි ඔය හිතන තරම් CO2 කියන එක ජලයේ දිය වෙන්නේ නැහැ.
හරිද? නමුත් ඇමෝනියා කියලා ජලීය සංඝටක මේ ද්‍රවීය සංඝටකයක්. එයා ද්‍රවීය නිසා මොකද වෙන්නේ? ද්‍රවීය ද්‍රාවකවල හොඳින් දිය වෙනවා. එතකොට CO2 ටිකක් දිය වුණාට ඇමෝනියා හොඳට දිය වෙනවා. ඒ නිසා මුලින් දාන්නේ ඇමෝනියා. එතකොට ඇමෝනියා ජලයේ දිය කළා හදාගන්න භස්මය ආම්ලික වායුවත් එක්ක හොඳට ප්‍රතික්‍රියා කරනවා. මෙතන වෙන්නේ ළමයි ද්‍රාව්‍යයක් ද්‍රාවකයක දිය කරන සීන් එකක් නෙවෙයි. මෙතන වෙන්නේ අම්ල භස්ම ප්‍රතික්‍රියාවක්. ඒ නිසා අපි මුලින්ම අනිවාර්යෙන් කරන්න ඕනි ඇමෝනීකරණය කාබොනීකරණය කරන්න බැරි නැහැ. හරිද? හැබැයි කරොත් ඵලදාව සෑහෙන්න අඩුයි. මොකද CO2 දිය වෙන්නේ චුට්ටයි, හැදෙන්නේ කාබොනික් අම්ලය චුට්ටයි, ඒ කියන්නේ සෝඩියම් කාබනේට් චුට්ටයි. එතකොට මුලින් අපි අනිවාර්යෙන් ඇමෝනීකරණය කරන්නේ ඉස්සෙල්ලා ඇමෝනියා හොඳට ජලයේ දිය කළා භස්මය හදා ගන්නවා. හැදෙන භස්මය ආම්ලික වායුවක් එක්ක හොඳට ප්‍රතික්‍රියා කරනවා. ඕක තමයි ළමයි ඊළඟ වැදගත් කරුණ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ කියන කෙනා ගත්තම අර ප්‍රතිප්‍රවාහ මූලධර්ම මම කලිනුත් කිව්වා. එතකොට මේජර දෙපැත්තට යවන කතාවට අපි කියනවා ප්‍රතිප්‍රවාහ මූලධර්මය කියලා. එහෙම දෙපැත්තට යවන්න හේතුව තමයි මේ වාස්යෙන් වැටෙන හැම බිඳුවක්ම වෙන වෙනම යටින් එන වායුවත් එක්ක ගැටෙනවා. එතකොට කාර්යක්ෂමව මේක හොඳට දියවීමක් සිද්ධ වෙනවා. ඇමෝනීකරණය සහ කාබොනීකරණය කියන එක හොඳටම සිද්ධ වෙනවා. කොල්ලෝ මේ ක්‍රියාවලිය වෙන සම්පූර්ණ ප්‍රතික්‍රියා ටික අපි ලිව්වොත් එම් පිළිවෙලට පහලට මුලින් සෙට් වෙන්නේ අපි මේක කැල්සියම් කාබනේට් මේව කරන්න එපා. හරිද? කැල්සියම් කාබනේට් වියෝජනය කළා CO2 හදා ගන්න ඕනි. හරිද? එතන මොකද වෙන්නේ? මේ කියන එකයි කැල්සියම් කාබනේට් වියෝජනය කළා CO2 හදා ගන්න ඕනි. එතන එන්නේ කැල්සියම් ඔක්සයිඩ් දන CO2. මේක තනි ප්‍රතික්‍රියාවද ලිව්වත් දෙකටම ලිව්වත් මොනවාද? සමතුලිතයක්ද ලිව්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිනේ? ඊළඟට මොකද වෙන්නේ? මේ හැදෙන එකාගෙන් අපි දන්නවා ඇමෝනියා ජලයේ දිය වෙන ප්‍රතික්‍රියාවක් වෙනවා. ඇමෝනියා ජලයේ දිය වෙන ප්‍රතික්‍රියාවක් වෙනවා. එතකොට හැදෙනව මොනවද? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. ඊට පස්සේ ඒ හැදෙන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් මොකද වෙන්නේ? යලි ගිහිල්ලා CO2 එක්ක ප්‍රතික්‍රියා කරනවා. අම්ල භෂණ ප්‍රතික්‍රියාව වෙනවා. එතකොට හැදෙනවා ඇමෝනියම් බයිකාබනේට් කියන එක. හරිද? ඇමෝනියම් බයිකාබනේට් කියන එක. ඊට පස්සේ ඒ හැදෙන ඇමෝනියම් බයිකාබනේට් බ්‍රයින් එක්ක ප්‍රතික්‍රියා වෙනවනේ. ඒ හැදෙන ඇමෝනියම් බයිකාබනේට් බ්‍රයින් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. හරිද? හැදෙනවා එතකොට මොනවද අපේ? සෝඩියම් බයිකාබනේට්. අවසාන වශයෙන් මොකද වෙන්නේ? සෝඩියම් බයිකාබනේට් වියෝජනය වෙලා හම්බෙනවා සෝඩියම් කාබනේට් ධන CO2 ධන ජලය කියලාට හම්බෙනවා. CO2 ධන ජලය කියලා හම්බෙනවා. කොල්ලෝ සමස්ත ක්‍රියා වශයෙන් ගත්තොත් හරිද? සමස්ත ක්‍රියා වශයෙන් ගත්තොත් එහෙම එක පැත්තකින් අරන් තියෙනවා කැල්සියම් කාබනේට්, අනිත් පැත්තෙන් අරන් තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ්. හරිද? ඊට පස්සේ ආයෙ මොකදලා තියෙන්නේ? මේ පැත්තෙන් හැදෙන. එතකොට කැල්සියම් ක්ලෝරයිඩ් දන සෝඩියම් කාබනේට් කියලා එකක් හම්බෙනවා. සෝඩියම් කාබනේට්. ඕක තමයි අපිට මේකේ සමස්ත ක්‍රියා විදිහට ගන්න තියෙන්නේ. සමස්ත ක්‍රියා විදිහට. ඔන්න කතන්දරේ. ওই ටික තමයි ඉතින් ওই කතාවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට අපිට ඊට අමතරව දේවල් කිව්වොත් එහෙම මේ කැල්සියම් කාබනේට් වියෝජනයෙන් එන කැල්සියම් ඔක්සයිඩ් තියෙනවනේ. ඒ කැල්සියම් ඔක්සයිඩ් එහෙම ළමයි ඇමෝනියම් ක්ලෝරයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා. හරිද? ඕඩම ඇමෝනියම් ලවණයක් භස්මයක් එක්ක ප්‍රතික්‍රියා කරාට පස්සේ ඇමෝනියා පිට වෙනවනේ. හරිද? ආයෙ හැමදෙරට කැල්සියම් ක්ලෝරයිඩ් දන ජලය. මේ ඇමෝනියා අපිට පාවිච්චි කරන්න පුළුවන් ආයෙත් පාරක් පළවෙනි අටලුවේදී ඇමෝනීකරණය සඳහා පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒ වගේ මොකද වෙන්නේ? කැල්සියම් ක්ලෝරයිඩ් ජිප්සම් හදනවා වගේ වැඩවලට හිම යවන්න පුළුවන්. ඒ වගේ අපිට ඕනික නමුද්‍රව්‍ය මේ ප්‍රොසෙස් එක ඇතුළෙම හදාගන්න පුළුවන්. ඒක මේකේ තියෙන වාසියක්. එතකොට මොකද වෙන්නේ? මේ සෝඩියම් කාබනේට් නිෂ්පාදන ක්‍රියාවලිය වාසිකුවොත් එහෙම මේකේ තියෙන පිරිවැය අඩුයි. හරිද? වාර තියෙන නමුද්‍රව්‍ය එහෙම වැඩි මහන්සිලා හදාගන්න දෙයක් නැහැ කියලා තියෙන සාමාන්‍ය දේවල්ම තමයි. ඊට පස්සේ ප්‍රොසෙස් එක මැද්දේදී අමුද්‍රව්‍ය ආය අලුතෙන් හැදෙනවා. ඒ නිසා මේ වගේ අඩු පිරිවැයකින් වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් මේ කියන සෝඩියම් කාබනේට් හදාගන්න පුළුවන්. ඕක තමයි ළමයි. එතකොට මේ කතාවේදී තියෙන වාසි ටික සහ සම්පූර්ණ සෝල්වේ ක්‍රමය. පට්ට ලස්සන කතාව තේරුණා. එහෙනම් ඊළඟ වීඩියෝෙන් අපි හම්බෙමු ඊළඟ කර්මාන්තයේ ඇමෝනියා නිෂ්පාදනයෙන් අපි හම්බෙමු. ජය වේවා.